සෙට් එක වෙනවා. මේගොල්ලෝ බහිනවා. අර බ්ලොග්ස්. ඔව් බලමු අපිට දැන් ඔය පේනවා. අස්සනයි. ඔය මොකක්ද අංකල් ඔය නම? මේක ඇවිල්ලා මාඔය තමයි අපි දැන් ස්විමින් කරන්න යන්නේ. ස්විමින් කරන්නේ කවුදනේ? මාඔය සෙට් එකක් බහිනවද අපිට? කමන්නේ. ඔය ගහගත්තා. ඕකේ. මේ තියෙන්නේ ඔය ඇත්තටම අපි හිතුවට වඩා මාරම ලස්සනයි. මේ කියන්න වචන නැහැ. හැබැයි ටිකක් බය හිතෙනවා. මේ අපි එක්කන් දෙතුන් දෙනෙක් ආව නිසා ඒගොල්ලෝ අපිට මේ පැහැදිලි කරලා දුන්නා. එතන අයින්ට එහෙම යන්න බෑ. බයයි. එතන ලොකු පල්ලමක් වගේ තියෙනවා. මේ කට්ටියක් නම් එහා පැත්තට බහැලා තමයි නානතනට ගියේ. ඒත් අපි මෙහා පැත්තෙන් පැනලා ගියා. ඇත්තටම මාරම ලස්සනයි. බලමු අපි එතන කොහොමද කියලා. අපේ කට්ටිය නෑනේ මේ තියෙන්නේ පල්ලමට තියෙන තැන. එහා පැත්තට මාරු වුණාට පස්සේ ඇත්තටම මාරම ලස්සනයි. ලොකු වලක් තියෙනවා මෙතන. ඔය ඉතින් ගහුවා කැමරාව. එතන අයිනෙන් තමයි ගිහින් අපිට නාන තැනට යන්න තිබ්බේ. අපු එක්කන් ආපු අංකල්ලත් හිටපු නිසා අපි හිමින් අයින දිගේ එතනට ගියා. මේ හරි එතන අපිට කාපු අංකල්ලා මුලින්ම වතුරට දැන් අපිට පෙන්නුවා. ඊට පස්සේ තමයි අපේ කට්ටිය බැස්සේ. දැන් ගැඹුරුයි කියලා ඒගොල්ලෝ අපිට කිව්වා. මොකද? පට්ට පොට්ට කොහේ? ගොඩක් සීතලට තිබ්බා. ඒත් පැයක් විතර එතන හිටියා. වැස්සත් නැති නිසා අහසත් මාර ලස්සනයි. ඔයාලත් යනවා නම් කොහොමත් මං හිතනවා උදේ 10ත් 2ත් අතර වගේ ටයිම් එකේ යන එක හොඳයි කියලා. මා ඔය කියලා තමයි අපිට කිව්වේ. ඇත්තටම මාරම ලස්සනයි. ගිහින් බලන්න. අපේ මන්දාරම් නුවර මාඔය බලන්න ගිය ගමන මෙතනින් ඉවරයි. තවත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙනවා.